මධ්‍යතන යුගයේදී කුරුස යුද්ධයට ගිය යුරෝපීය භටයන් ඉස්ලාමීය හමුදාවන් සමග සටන් වැදුණු විට ඔවුන් සතුරාගේ කඩුවල තිබූ බියකරු බව පිළිබඳ දුටුවේය. පුරාවෘත්තයන්ට අනුව ඩමාස්කස් ස්ටීල් වලින් නිපද වූ කඩුවක් අහසේ සිට නිදහසේ වැටෙන සේද නූලක් පවා දෙකට කැපීමට තරම් තියුණු විය. මෙම ආයුධවල මතුපිට ඇති රැලි සහිත දිය සලකුණු වැනි රටාව නිසා ඒවා පහසුවෙන් හඳුනාගත හැකි විය. නමුත් ඩමාස්කස් නගරය මෙම වානේ වර්ගය සොයාගත්තේ නැත. ඔවුන් කළේ වෙළදාම පමණි. මෙම කඩු තැනීමට භාවිතා කළ ඉතා පිරිසිදු ලෝහ කුට්ටි එනම් වූඩ් ස්ටීල් සැබවින්ම නිපද වූයේ සැතපුම් දහස් ගණනක දුරිනි. ඒවා ඉන්දීය සාගරය හරහා දකුණු ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලදී. මේ වකවානුවේ යුරෝපීය කම්මල්කරුවන් නිපද වූයේ පහසුවෙන් කැඩී යන හෝ සටන් බිමේදී නැමෙන සුළු යකඩයි. ඒ ඔවුනට නම්‍යශීලී සහ ශක්තිමත් වානේ නිපදවීමට අවශ්‍ය නිවැරදි කාබන් මිශ්‍රණය ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ හේනි. නවවන සියවස වන විට අල් කින්දී වැනි අරාබි විද්වතුන් මෙම දකුණු ආසියානු වානේ ලොව හොඳම වානේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. මේ සඳහා අවශ්‍ය සංකීර්ණ දැනුම එකල ශ්‍රී ලංකික ඉංජිනේරුවන් හට තිබුණි. වානේ සෑදීමට අධික තාපයක් අවශ්‍ය වේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ සඳහා භවිතා කළ සම්මත ක්‍රමය වූයේ මිනිස්ශ්‍රමය යොදාගෙන මයිනහම මගින් පෝරණුවට වාතය සැපීමයි. නමුත් මිනිස් ශක්තියින් ලබාගත හැකි තාපයට සීමාවක් තිබුණි. ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් තීරුම් ගත්තේ මිනිස්ශ්‍රමය වෙනුවට සුළං බලය භාවිතා කළ හැකි බවයි. ඔවුන් බටහිර දෙසින් වූ උස් කන්දුවැටි මුදුනි මැටි පෝරණු ඉදි කළහා. ඒවා නිර්මාණය කර තිබුණි ඉන නිරිතදිග මෝසම් සුළං ශ්‍රිජුවම පෝරණුව තුළට ඇතුළු වන ආකාරයටයි. මෙලෙස ලබාගත් අධික සුළම් බලය නිසා පෝරණුවල උෂ්ණත්වය සෙල්සිය සංශක 1400ක් ඉක්මවා ගියේය. මෙය සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි තාපයකි. සමනල වැව පුරාවිද්‍යා සමීක්ෂණය මගින් මෙවැනි සුළම් බලයෙන් ක්‍රියා කළ පෝරණු රාශියක් සොයාගෙන ඇත. මෝසම් සුළන් ස්වයංක්‍රීය වාතය සපයන පද්ධතියක් ලෙස භාවිතා කිරීමෙන් ශ්‍රී ලාංකිකයෝ ලොව සෙසු රටවලට වඩා උසස් තත්වයෙන් යුත් ලෝහ නිෂ්පාදනය කළහ. මෙම ලෝහය පුරාවෘත්තගත වුඩ්ස් වානේ බවට පත්කිරීම සඳහා කම්මල්කරුවන් ක්‍රූසිබල් ෆ්මෙල්ටිං තාක්ෂණය භාවිතා කළහ. මුලින්ම නිස්සාරණය කළ යකඩ කැබලි අතින් සාධන ලද මැටි බඳුන් තුළට දමන ලදී. ඉන්පසු ඒවාට නිකවැනි ශාක කොටස් නිශ්චිත ප්‍රමාණවලින් මිශ්‍ර කරන ලදී. මෙම බඳුන් සීල් තබා අඟුරුගින්නෙන් රත් කරන ලදී. අධික තාපය නිසා ශාක කොටස් වාෂ්ප වී එම කාබන් වායුව යකඩ තුළට කාවැදුනි. නූතන පර්යේෂකයන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් මෙම කඩු පරීක්ෂා කිරීමේදී පුදුම සහගත දෙයක් සොයාගත්හ. ශාක කෙන්දි සහ ලෝහයේ ඇති අපද්‍රව්‍යවල එකතුව නිසා කාබන් පරමාණු එකිනෙක බැඳී ඉතා ශක්තිමත් කාබන් නැනෝටියුබ්ස් ස්වභාවිකවම නිර්මාණය වී තිබුණි. අන්වීක්ෂීය සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙර ශ්‍රී ලාංකික ලෝහ විද්‍යාඥයන් සාර්ථකව නැනෝ තාක්ෂණය භාවිතා කර තිබුණි. වසර 1300කට අධික කාලයක් ලෝකය පාලනය කළ ශ්‍රී ලාංකික වානී කර්මාන්තය 1900 මුල් භාගයේදී බිඳ වැටුණි. මීට ප්‍රධාන හේතු වූයේ බ්‍රිතාන්‍ය පාලකයන් පැන වූ අධික බදු, ලෝහ අපනයනය තහනම් කිරීම, දේශීය වෙළඳ මාර්ග අඩපනවීම. අද වන විට එම තාක්ෂණික රහස් බොහෝමයක් අභාවයට ගොස් ඇත. ආනන්ද කුමාරස්වාමී වැනි විද්වතුන් තැබූ සටහන් නිසා මේ පිළිබඳව සුළු වශයෙන් හෝ තොරතුරු ඉතිරි වී ඇත. අද සිටින විද්‍යාඥයන් පවා ඩැමස්කස් කඩුවල තිබූ එම සුවිශේෂී නැනෝ ව්‍යූහය නැවත නිර්මාණය කිරීමට තවමත් උත්සාහ කරමින් සිටිති. ලෝක වෙළඳාම සහ උසස් විද්‍යාව නවීන සොයා ගැනීම් ලෙස සැලකුවාද මීට වසර දහස් ගණනකට පෙර මෝසම් සුළඟී බලය යොදා ගැනීමෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් මානව තාක්ෂණයේ උපරිම සීමාවට ළඟා වී සිටියා.